හරි පීගොනුව පීගොනුව පොඩ්ඩක් අපිට කරන්න වෙන්නේ මම පොඩි හැඳින්වීමක් දෙන්නම්. පීගොනුව කියලා කියන්නේ වෙන ලොකු පීගොනුවක් තමයි. හේතුව දැන් මේකේ කතා කරන්නේ මූලද්‍රව්‍ය 10ක් ගැන විතරයි. 10ත් අපි පොඩි දේවල් ටිකක් විතරයි කතා කරන්න තිබ්බේ. ඒ පාට තිබ්බා. ඒක නිසා ටිකක් වැඩි පාඩම් කරන්න. පීගොනුව ගැන කතා කරොත් ඒකේ හරි S ගොනුවට තමයි පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩයයි දෙන්නේ. P ගොනුවට තමයි 12 13 වෙනි කාණ්ඩයයි 14 15 16 17 18 ඔන්න ඔය සෙට් එකයි තියෙන්නේ P ගොනුවට. හරි. හරිනේ. ඔන්න ඔහම තමයි යන්නේ. එතකොට දැන් කොහොමද P ගොනුව අපි ගන්න? බලන්න අහගන්න. හරි. මෙන්න මේකයි වෙන්නේ. දැන් P ගොනුවේ දැන් මම මුලින්ම කරේ මොකද D ගොනුවනේ. ඊළඟට P ගොනුව ඊට පස්සේ S ගොනුව. P ගොනුවේ 13 14 15 16 ඒ පිළිවෙලට නෙමෙයි මම යන්නේ. මම යන්නේ පාඩම් කරන්න පුළුවන් වෙන ලේසි ක්‍රමයකට යන්නේ. බලන්න. මම පාඩම් කරෙත් ඒ කාලේ ওই විදිහට. මෙන්න මෙහෙම. මුලින්ම මේ කාණ්ඩ ගැන හිතන්නේ නැහැ අපි. කාණ්ඩයක් ගැන මුකුත් හිතන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න වල අහනවා ඕගොල්ලෝගෙන්. එක ප්‍රශ්න. ඒ කියන්නේ ඇනයන ගැන අහනවා එකපාරට. ධනයන ගැන අහනවා. ඒ වගේ අහුවට පස්සේ අපිට මෙහෙම කාණ්ඩ වශයෙන් ඔයගොල්ලෝ ඉගෙනගෙන ගියොත් සම්බන්ධයක් ඇති කරගන්න අමාරුයි. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕන? කාණ්ඩ වශයෙන් ඉගෙන ගන්නත් ඕන. හරි වැස්ස වැඩි වගේ නේ. හරි කාණ්ඩ ගැන ඉගෙන ගන්නත් ඕන. හැබැයි අරව සම්බන්ධයක් එක්ක එකතු කරගන්නත් ඕන. හරි. ඒව ටික ඉගෙන ගන්නත් ඕන. බලමු අපි. මොන බලන්න. හරි. මේක පාඩම් කරගන්න ලේසි ක්‍රමයක්. ඒක මේ විදිහට පාඩම් කරන්න. මේ නෝට් එක මේ විදිහට ලියා ගන්න. ලියාගත්තට පස්සේ පාඩම් කරන්න ලේසි වෙයි. P ගොනුව. ඒත් ඉතින් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සාපේක්ෂව ඔයගොල්ලන්ට ලේසි වෙයි මේක පාඩම් කරන්න. පළවෙනි මාතෘකාව මම ගන්නේ තනුක අම්ල හමුවේ වායු ලබා දෙන ඇනයන කටයන තියෙනවනේ. ඒකේ තනුක අම්ල හමුවේ වායු ලබා දෙන ඇනයන සෙට් එකක් තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා. ඒ ගොඩක් වෙලාවට අහනවා විභාගෙන්. මම මේ P ගුණ හදලා තින්නේ. P ගුණ නෝට් එක හදලා තින්නේ. ඒ ප්‍රශ්න අහන පිළිවෙලට. මේක ගොඩක් වෙලාවට අහනවා. ඊට පස්සේ ඒවත් ගොඩක් වෙලාවට අහනවා. මුල් ටික ගොඩක් වෙලාවට අහනවා. අවසානට යද්දී ඒවා වැඩි අහන්නේ නැහැ. P ගුණ වැඩි අහන්නේ නැහැ ඒවා. ඒ නිසා ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලෝ දැන් ගැම් අරගෙන මොටිවේෂන් එකක් අරගෙන එනවා. පාඩම් කරනවා S ගුණ. සාමාන්‍ය ගුණ ඒකනේ. S ගුණ පාඩම් කරනවා. S ගුණ ඒක නිසා ගොඩක් දුරට හොඳට පුළුවන් හැමෝටම. ගොඩක් අයට පුළුවන්. සාපේක්ෂව ගොඩක් අයට පුළුවන්. හැබැයි මොටිවේෂන් එක ටික ටික බහිනවා. S ගුණ ඉවර වෙද්දී. දැන් නම් බෑ වගේ හෙටම පාඩම් කරනවා කියලා ගන්න P ගුණ. P ගුණ බැලෙන්නේ නැහැ. හැමදාම මොටිවේෂන් එකක් අරගෙන S ගුණ විතරක් පාඩම් කරනවා. ඒතර S ගුණ තමයි පුළුවන්. ඒකනේ වෙන්නේ. ඒක නිසා මම කරන්නේ D ගුණ මුලින්ම කරනවා. D ගුණ ගොඩක් ප්‍රශ්න අහනවනේ. S ගුණ වල ප්‍රශ්න අහන්නේ නැත්තේ නෑ. හැබැයි D ගුණ ප්‍රශ්න ටික ලකුණු ටික මෙයාට වඩා වැඩි S ගුණ වලට. ඒක නිසා මම D ගුණ මුලින්ම කරන්නේ. ඒතර D ගුණ මුලින්ම කරාට පස්සේ ඕගොල්ලෝ මොකද්ද වෙන වාසිය? ඕගොල්ලෝ මොටිවේෂන් එක අරගෙන ඇවිල්ලා බලන්න මුලින්ම D ගුණ. ඒතර D ගුණ කියන්නේ බර එක. ඒක බැලුවා කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ හිතනවා මම D ගුණොත් බැලුවා. එහෙම කියලා ඔලුවට එනවා නිකන් අමුතු මේ කික් එකක්. ඊට පස්සේ යනවා P ගුණට. ඒත් ඉතින් ඔයගොල්ලෝගේ මොටිවේෂන් එක බැහැලා නම් P ගුණොත් එතන බහිනවා. කරන්න දෙයක් නැහැ. හැබැයි සාපේක්ෂව මම මේක හදලා තින්නේ අර ටික ආස හිතෙන විදිහකට. සාපේක්ෂව දැන් අපි හිතමු 13 14 15 16 එහෙවි පිළිවෙලට ගිහිල්ලා නැහැ මම. ආස හිතෙන විදිහට කරලා දෙන්නේ. නෝට් එක හදලා දෙන්නේ. බලන්නකෝ ඔයගොල්ලෝ මේ පාඩම් කරනකොට තේරේ කලින්ට වඩා සාපේක්ෂව පාඩම් කරන එක ටිකක් ලේසියි. ටිකක් රසවත් බවක් තියෙනවා. හරි මේ මොනවද බලමු අපි. තනුක අම්ල හමුවේ වායු ලබා දෙන. ඒ කියන්නේ මෙන්න මේකයි. හරි. ඇනයනයක් දැන් මම මේකට දානවා. හරි මේ වාජනයක් ඇතුළේ ඇනයනයක් දානවා. ඇනයනේ දාලා තනුක අම්ලයක් දානවා. තනුක අම්ලයක් දානවා. තනුක සාන්ද්‍ර නෙමෙයි තනුක. තනුක අම්ලයක්. ඒ කියන්නේ තනුක HCl තනුක H2SO4 දානවා. දැම්මට පස්සේ මෙතනින් වායු බුබුලු පිට එනවා. මේ ඇනයනේ නිසා තනුක අම්ලයක් දැම්මම මෙයා යනවා වායු පිට වෙන්න ගන්න. අන්න ඒ ඇනයන ගැන තමයි දැන් අපි කතා කරන්නේ. හරි. අපි බලමු. කීප දෙනෙක් ඉන්නේ. මම ගොඩක් වෙලාවට අහනවා. ඒ අහන පිළිවෙලට තමයි P ගුණ හදලා දෙන්නේ. බලමු අපි දැන්. කො.
අපි මුලින්ම ගමු NO2 minus. NO2 minus කියන්නේ nitrite අයනේනේ. NO2 minus වලට තනුක අම්ලයක් දැම්මොත් තනුක H+ දැම්මොත් එයා පත් වෙන NO2 බවට. එයා රතු දුමුරු පාට වායුව. සෑහෙන වැදගත් මේවා ඈ. අපි તો මොටිවේෂන් එක අරගෙන P ගණුව බලන්න ගත්තා කියලා. ඒත් මුල් ටික තමයි වැඩිපුරම ලකුණු ගන්න ටික තමයි බලන්නේ ඔයගොල්ලෝ. ඒතර අවසානට යද්දී බැලුවේ නැතත් අර මුල් ලකුණු ටිකවත් ගන්න පුළුවන්. ඒක මම මේ නෝට් එක මේ විදිහට හදලා තියෙන්නේ. හරි. NO2. බලන්න නෝට් එක. NO2 කියන්නේ මොකක්ද? NO2 වායුව රතු දුමුරු පාට. රතු දුමුරු පාට. ඒ වගේම ගන්ධයක් තියෙනවා. ගඳයි. හොඳ ගඳක් නෙමෙයි තියෙන්නේ, නරක ගඳක් තියෙන්නේ. ගන්ධයක් සහිත. අපි එකක් දෙමු. ගන්ධයක් සහිත. ඊළඟට ඉන්නවා. නොතර බලාගන්න. මේ පළවෙනියා. දෙවෙනියා. SO3 2-. නම් තව ටික යටින් ලියන්න ඒක. මොකද මේ වල ප්‍රතික්‍රියාවක ලියලා පෙන්නන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ ප්‍රතික්‍රියාව දාන්න නැත්නම් වැඩි අවුල් යනවා. SO3 2-. තනුක අම්ල දාන්න. දැම්මාම SO3 2- වලින් SO2 පිට වෙනවා. මම වායුවක් නිසා මම උඩට ඊතලේ දාන්න මොකද අවක්ෂේපයක් නැහැ අපි යටටනේ ඊතලේ දාන්න. සාමාන්‍ය ඉස්සර. ඒව දැන් පිළිගන්නේ නැහැ අර ටික ඕගොල්ලෝ මතක හිටින්න ටිකක් එහෙම ඊතලේ දාලා තියෙනවා. ගෑස් එකක් නිසා. ඒතර SO2 කියලා කියන්නේත් ගඳක් සහිත වායුව. ගන්ධයක් තියෙනවා. ඊළඟට අනිත් එක 3. S2-. S2- තනුක අම්ලයක් දාපු ගමන් මොකද වෙන්නේ? එයා H2S වායුව පිට කරනවා. H2S. මෙයා විශේෂයි. හේතුව මෙයාගේ ගඳ විශේෂයි. ගඳ තමයි විශේෂය. H2S කියලා කියන්නේ කුණු වෙච්ච බිත්තර ගඳක් එකෙන්. කුණු මෙහෙම නෙමෙයි කියන්නේ කුණු බිත්තර ගඳක් එන. ඔයාලා සමහරට කරලා ඇති මොනවද මේ ඉස්කෝලේදී. එන ගඳ. පට්ට ගඳක්. H2S. ඇමෝනියත් ඒ වගේ. හරි. ඊළඟට මම මේ පැත්තෙන් ලියන්න නැත්නම් ඉඩ නැහැනේ. යට තව ලියන්න දේවල් ටිකක් තියෙනවා. ඊළඟට S2O3 2-. තනුක අම්ලයක් දැම්මොත් එකේ SO2 පිට වෙනවා. ඒ වගේම සල්ෆර් අවක්ෂේප වෙනවා. සල්ෆර් කියලා කියන්නේ මේ බලන්න මේ S2O3 2-. SO3 2- නම් SO2 විතරයි. S2O3 2- නම් සල්ෆර් අවක්ෂේප වෙනවා. හරිනේ මේ බලන්න. S2O3 2- එන SO3 2- වල SO2 පිට වුණා. SO3 2-. ඒතර තව සල්ෆර් එක ඉතුරු වුණා. එයා අවක්ෂේප වෙනවා. හරිනේ. ඒතර මෙයා කහ පාට අවක්ෂේපය, ලා කහ පාට අවක්ෂේපයක්, කහ සුදු කියලාත් කියනවා. කහ සුදු අවක්ෂේපය. ඒක ඕගොල්ලන්ට අහන්න පුළුවන් කොහමද? කහ සුදු පාට නෙමෙයි සුදු පාට අවක්ෂේපයක් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් ලා කහ පාට අවක්ෂේපයක් කියන්නත් පුළුවන්. නැත්නම් සුදු පාටට හුරු කහ පාට අවක්ෂේපය. එහෙම අහන්නත් පුළුවන්. ඒතර ඒක තමයි එකම දේ කියන්නේ මේගොල්ලෝ. එකම දෙයක් ගැනයි කියන්නේ. හරි. මේකට පස්සේ තව මොකද්ද? හරි. අනිත් එක. CO3 2-. නැත්නම් HCO3-. ඔය දෙන්නම්. ඔන්න ඔය අනායන දෙකම තනුක අම්ල හමුවේදී මොනවද දෙන්නේ? CO2 වායුව දෙනවා. CO2 වායුව විශේෂයි. හේතුව මොකක්ද? එයාට ගන්ධයක් තියෙනව නේද? ගන්ධයක් තියෙනවද නැද්ද? ගන්ධයක් නැහැ. හේතුව මොකක්ද? ගන්ධයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. හැමතිස්සෙම අපි CO2 වායුව තමයි පිට කරන්නේ. ඒතර එන අපි ගාව එන ගඳයි. අපි පිට කරන වායුවත් එන ගඳයි. නෑ අපිට ඒක දැනෙන්නේ බෑ. CO2 වායුව ගඳ නෑ. ගඳ නැති නිසා තමයි CO2 අපි ප්‍රාශ්වාසය කරද්දී ගඳක් එන්නේ නෑ නේ. කටෙන් මේ හුස්ම පිට කරද්දී නෑ ගඳක් එන්න පුළුවන් කටේ ගඳ නිසා. ඒක වෙනම කතාවක්.
නහයෙන් පිට කරද්දී එහෙම ගඳක් එන්නේ නැහැ සාමාන්‍ය. සමහරව ඉන්නවා මේ එහෙම ගඳක් එන්නේ නැහැ. ඒකේ ලෙඩ අය. ලෙඩ වෙච්ච අය ඉන්නවා එහෙම ප්‍රාශ්වාස වාතයේ එක එක දේවල් තියෙන. හරි ඒව වැඩ නැහැ. මේ ටික තමයි ඔය තනු කම්ල හමුවේ වායුව වදින අවස්ථාව. ඇනයින්. ඒතර මේකේ මේ විදිහට මතක තියාගත්තොත් ලකුණු කීපයක් ගන්න පුළුවන්. හැබැයි කේස් එක ඇහුවොත් ඔගේ ප්‍රතික්‍රියා ලියන්න කියලා. දැන් අපිට ලියන්න පුළුවන් NO2 වල NO2 හැදෙනවා කියලා. ප්‍රතික්‍රියාවක් නෙවෙයි මේක. හරි. අපි උදාහරණයක් ලියමු. අපි ලියමු මෙන්න මේ වගේ එකක්. NaNO2 හරිනේ. ඒකේ NO2 තියෙනවනේ. හරිනේ. එයත් එක්ක එකතු කරනවලු HCl. මොකද්ද ප්‍රතික්‍රියාව? ප්‍රතික්‍රියාව මොකද්ද? දැන් ඔක කියන්න බලන්න. NO2 පිට වෙන්නත් එපේ. තනු කම්ලය යන්නේ HCl කියන තනුක HCl දාන්න. කියන්න බලන්න. කොහොමද දෙන්නේ ඒක? ප්‍රතික්‍රියාව කොයි විදිහට දෙන්නේ? අනිවාර්යෙන් NO2 වල NO2 තියෙන නිසා NO2 පිට වෙනවා. ඒකටක් ගාලා ලියා ගන්න. NO2 පිට වුණා. හරිනේ. ඊට පස්සේ මේකේ තියෙන සෝඩියම් ප්ලස් දැක්කද? මේ NO2 වලින් NO2 පිට වෙනවා. හරි. Na ප්ලස් තියෙනවා. එයා Cl මයිනස් එක එකතු වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? NaCl. ඒගොල්ලෝ මොකුත් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ මොකුත් වෙන්නේ නැහැ එහෙම. ඒගොල්ලෝ අයන මාරු වෙනවා විතරයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? H ට. H ට මොකද වෙන්නේ? H ට යරෙන්නමක් නෑ. H කාත් එකද වෙන්නේ? කවුරුත් නෑ. ඒ නිසා එයා මොකද කරන්නේ? එයා ජලය වෙනවා. දැක්කද? H ට යන එනමක් නැති වෙනවා. ඒතර H ජලය වෙලා යනවා. බලන්න මේක SO2. මෙතන ඔය එකක් ඕන මෙන්න මෙතන. O2 එකක් දාන්න ඕන මෙන්න මෙතන. ඒක අන්න එතන පොඩ්ඩක් මතක තියාගන්න O2 එක මෙතන දෙන්න. අපි તો මෙහෙම දෙමුත් KNO2 කියලා තිබ්බොත් KNO2 HCl උයි අයන O2 දැම්මා ඊට පස්සේ ඔයගොල්ලෝ තුලිත කරගන්න මේක KNO2 වලදී K ප්ලස් එක Cl මයිනස් එකත් එක්ක. ඒතර KCl දැක්කද? KCl තමයි ඒතර හැදෙන්නේ. NO2 ඒත් පිට වෙනවා ජලය ඒත් පිට වෙනවා. හරිනේ. මෙයා SO3 2- බලමු මේක. අපි තුමු Na2SO3 කියලා. එයා HCl එක්ක ප්‍රතික්‍රියාව. ඒකෙදි මොකද හැදෙන්නේ? SO2 පිට වෙනවා. ඒක අපි දන්න දේ. ඊළඟට Na ප්ලස් තියෙනවා. එයා Cl මයිනස් එකත් එක්ක එකතු වෙනවා. NaCl. ඊට පස්සේ H එක H2O බවට පත් වෙනවා. එතනට O2 ඕන වෙන්නේ නැහැ. මෙතනට තමයි O2 ඕන වෙන්නේ. එතනට O2 ඕන වෙන්නේ නැහැ. හරි අනිත් එක මෙතන ඔක්සිජන් එකක් තියෙනවනේ. ඒක නිසා එහෙම හිතන්නකෝ. එතන ඔක්සිජන් දෙකක් තුනක් තියෙනවා. ඒකෙන් දෙකයි මේ දෙකට උනේ. හරි මේක Na2S තියෙනවා. ඒක HCl එක ප්‍රතික්‍රියාව බලමු. මේකෙදිත් වෙන්නේ මොකද්ද? H2S පිට වෙනවා. දැක්කද? H2S පිට වෙනවා. කොහෙන්ද S එක ආවේ? H2- මෙතන තියෙනවනේ. H2- මේක H එකත් එක්ක H2S වෙනවා. හරි H2S පිට වුණා. කුඩු බිත්තර ගඳ ආවා. දැන් මොකද වෙන්නේ? සෝඩියම් ප්ලස් එක කාත් එක්ක එකතු වෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් වෙනවා. හරිනේ ඇනයනත් එක්ක එකතු වෙනවා. දැන් H ඉතුරු වුණාද? H ඉතුරුලා තියනවද? නෑ යනයනමක් නැති උන්නේ. එයා මෙතන ඉන්නවා. එහෙනම් ජලය ඕන වෙන්නේ නැහැ ඒකට. ඒ ජලයක් හදන්න ඕනේ නැහැ නේ. H එක H2S එකේ තියෙනවනේ. අනිත් ඒවල ජලය හදන්න ඕන වුණා. මොකද H ට යනයනමක් නැති වුණා. මේකෙත් හරි. ඊළඟ මේක බලන්න. H2 නේ. අපි දුමු Na2H2O3. මෙන්න මේ ආයින්දි. එයා HCl එක ප්‍රතික්‍රියාව. ඕගොල්ලෝ ගෙදර ගිහලා ලියන්නේ ඒක. ඒතර SO2 පිට වෙනවා S පිට වෙනවා. ඒ වගේම NaCl හැදෙනවා H2O පිට වෙනවා. එච්චරයි. ඇයි H යන එනමක් නැති වෙනවනේ. හරිම පහසු. ඊට පස්සේ මේක Na2CO3. එයා HCl එක ප්‍රතික්‍රියාව. ලියන්න. CO2 පිට වෙනවා. NaCl හැදෙනවා. H ට යන එනමක් නැහැ. ඒ නිසා H2O හැදෙනවා. එච්චරයි. අදට ඇති. පීගොනුවේ ඔන්න ඔය ටික මේ බලා ගන්න. තනු කම්ල හමුවේ වායු ලබා දෙන ඇන යටතේ මේ ටික මතක තියාගන්න. ඊට අමතරව මෙන්න මේ වගේ උදාහරණයක් මතක තියාගන්න. මොකද මේ අහලා තියෙනවා එහෙම පාස් විසල්. කෙලිම මේක අහන්න එන්න අහන අවස්ථාවක් තියෙනවා මෙහෙම. තනු කම්ලයක් එදුවිට මේ රතු දුමුරු වායුවක් පිට වෙනවා ගන්ධයක් සහිත. එහෙම කිව්වට පස්සේ අපි දැනගන්න ඕන රතු දුමුරු පාට වායුවක් පිට වෙනවා නම් NO2 අනිවාර්යයෙන්. NO2- තමයි ඇනයනේ. NO2 තමයි පිට වෙලා තියෙන්නේ. එහෙනම් NO2- තමයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අහනවා මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. ඒව ලියන්න කිව්වොත් අපි දන්නේ නැහැ මේක තමයි දන්නේ අපි. ලියන්න. එහෙම හරියන්නේ නැහැනේ. මේකත් පුළුවන් වෙන්න ඕනේ. එතන මේ ප්‍රතික්‍රියාවත් මේ අවුලක් නැහැනේ. මතක තියාගන්න පුළුවන්. මෙන්න මෙතන විතරයි O2 එකක් එන්නේ එළියෙන්.
අනිත් කිසිම අවස්ථාවකදී O2 එකක් ආවේ නැහැ. අනිත් හැම අවස්ථාවකදී මේ O2 එකක් ආවේ නැහැ. ඒතොර H එක යට යන එනමක් නැත්නම් H2O වෙනවා. H2S වගේ එකක් හදන්න පුළුවන් වුණා නම් කිසිම ගැටලුවක් නැහැ. H2S හැදෙනවා. හරි ඔය ටික ලියන්න ඉක්මනට. ඒකේ ෆොටෝ එකක් ගහගන්න. එච්චරයි අද දවසට ඇති. ඊළඟ සතියේ අනිත් ඒවා ටික කරමු. ඕගොල්ලන්ට මේ පුළුවන්ද මොකද්ද අඟහරුවාද ඊළඟ සතියේ බ්‍රහස්පතින්ද නැතුව